මා මේ ඉන්න ස්ථානය ගොඩක් විශේෂිතයි. මොකද ජීවිතේ බලාපොරොත්තු ඇති කරගන්නවද බලාපොරොත්තු නැති කරගන්නවද කියලා අපිට හිතට දැනෙන ස්ථානයක්. එහෙම නැත්නම් මේ ගේට්ටුව ඇතුළට අපි යන්නේ අපේක්ෂා බොහොමයක් හිත තුල තියාගෙන. මිනිස්සු කොයිතරම්නම් hina වෙලා හිටියත් මේ ජීවිතෙත් එක්ක මිනිස්සු කොයිතරම්නම් සටන් කරනවද? කොයිතරම්නම් අභියෝගයකට මුහුණ දෙනවද? කොයිතරම්නම් අපේක්ෂාවන් එක්ක ජීවත් වෙනවද කියලා අපිට දැක බලා ගන්නට පුළුවන් මේ ගේට්ටුවෙන් ඇතුළට ගියට පස්සේ. හැබැයි මේ මිනිසුන් මේ දරුවන් වෙනුවෙන් අපිට බොහෝ දේ කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පුංචි වෙලාවකට හරි මේ මොකට සිනහවක් දෙන්න පුළුවන් නම් මං හිතනවා එන්න ඒ දේ අපිට ගොඩක් වටිනවා. ඒ නිසා we are one world අපි මේ මිනිසුන්ට මේ දරුවන්ට පුංචි සිනහවක් අරගෙන මේ ආකාරයෙන් අපි ගියා ඔවුන්ව බලන්න. ඔබ මට තරුවක් විලසට
විනි රන්සියේ මගේ රන්සියේ මගේ මිනිස් ජීවිතය කොයිතරම්නම් අසරණද මිනිසා මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් කොයිතරම්නම් සටන් කරනවද කියන කාරණය අපිට දැක බලා ගන්නට පුළුවන් මහරගම අපේක්ෂා රෝහලට આવොත්. පිළිකාවට වයස් ભેදයක් නැහැ. තරාතිරමක් නැහැ. ඒ හින්දාම මේ හැමදෙනාම තමන්ගේ ජීවිතය වෙනුවෙන් ජීවිතයේ අපේක්ෂාව වෙනුවෙන් බලන් ඉන්නවා. මහරගම අපේක්ෂා රෝහලට ආපු අපි විශේෂයෙන්ම ගියේ මේ පුංචි දරුවන් ඉන්න තැන් හොයාගෙන පුංචි දරුවෝ ඉන්න වාට්ටු හොයාගෙන ඔවුන්ට අවශ්‍ය කරන දේ ලබා දෙන්න. ඒ වාට්ටු වලට ගියාම මේ කෙලි සෙල්ලමේ යෙදෙන්න පුළුවන් දුවපැන ඇවිදලා සෙල්ලම් කරන පුංචි දරුවෝ කොයිතරම්නම් අසරණ වෙලා ඇඳකට සීමා වෙලා ඉන්නවද කියලා අපිට දැක බලා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ දෙමව්පියන් කොයිතරම්නම් දුකක් හිතේ තියාගෙන ඔවුන් ළඟ ඉන්නවද? ඇත්තම කියනවා නම් පිළිකාව සටන් කරන්න පුළුවන් අවස්ථා කීපයක් අපිට තියෙනවා. පිළිකාවක් හැදුනොතින් එය දරුණුතම ගණයකට ගියොතින් සමහරක් වෙලාවට ඕනම කෙනෙක්ට මේ කතන්දරේ සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් හිතට දැනෙනවා වැඩි වෙන්න පුළුවන්. ඒත් මේකයි ඇත්ත කාරණය. සමහරක් වෙලාවට අපි ජීවිතය නැති වෙනවා කියන බලාපොරොත්තුවෙන් ජීවිතයත් එක්ක සටන් කරනවා වෙන්නත් පුළුවන්. මේ 6ක් 4ක් නොතේරෙන පුංචි දරුවෝ දිහා දැක්කම ඇහැට කඳුලක් එනවා. හදවතට ලොකු දුකක් දැනෙනවා. මොකද මේ ඉන්නෙත් මේ රටේම ඉන්න දරුවෝ කණ්ඩායමක් නේද? මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන් නේද? මොවුන් කොයිතරම්නම් අසරණද? මම මේ ඇවිදගෙන යද්දී එක පුංචි දරුවෙක් තමන්ගේ යාළුවෙක් මම හිතන්නේ බලන්න ආපු කෙනෙක්ට කියනවා යාළුවෙක්ට වයස අවුරුදු 6ක 7ක වගේ දරුවෙක් කියනවා වාට්ටුවක් පෙන්නලා අර ඈත තියෙන්නේ එතන තමයි මම ඉන්නේ. ඒ තමයි මගේ වාට්ටුව. හරිම සන්තෝෂයෙන් කියනවා. එතෙන්දී මට හිතුණු කාරණේ තමයි මේ දරුවා කොයිතරම්නම් කාලයක් අපේක්ෂා රෝහල තුල නැවතිලා ඉන්නේ නැද්ද? බෙහෙත් හේත් ලබා ගන්නව ඇද්ද? මෙය ඔහුගේ පවුල තරමටම බද්ධ වෙලා. හැබැයි මේ දේ තුල ඔවුන් කොයිතරම්නම් පීඩනයක් විඳිනවද? හැබැයි මේ පුංචි දරුවට මේ දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොවුන්ගේ අම්මා තාත්තා නැද්ද හිත මිතුරන්? We are one world. අපිට පුළුවන් ආකාරයෙන් අපි සූදානම් මේ පුංචි දරුවන්ට වගේම මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් සරණයක් වෙන්නට. ඒ අපේ පැතුම.